අනේ මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න කියන එක දැම්ම නවත්තන්න. ඉතින් guys මම ඔයාලට ටිප්ස් පහක් කියලා දෙනවා. මෙන්න මෙහෙම තියෙන YouTube channel එක මෙන්න මේ විදිහට අප්ග්‍රේඩ් කරගන්නේ කොහොමද කියලා. අන්තිම වෙනකම් බලන්න. අන්තිම එක තමයි හොඳම එක. ඉතින් guys පළවෙනි එක තමයි මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය ඒගොල්ලන්ගේ වීඩියෝ ටයිටල් එක පට්ටම දිගට දානවා. ඒ කියන්නේ මුළු වීඩියෝ එකේම දේවල් ඒ ටයිටල් එකෙම විතරක් හිතා ගන්න පුළුවන්. ඒ වෙලේ දැම්ම නවත්තන්න. ඉතින් ටයිටල් එක දාද්දී ටයිටල් එක පුළුවන් තරම් කෙටි කරලා දාන්න වග බලා ගන්න. ඉතින් guys දෙවෙනි ටිප් එක තමයි සයිලන්ට් කැලි. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ වගේ ඔයා හිතන දේවල් ඔයා කියන්න හදන දේවල් අන්න ඒ වගේ සයිලන්ට් කැලි ඔයා එඩිට් එකේදී අයින් කරලා දාන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ එඩිට් එක සම්පූර්ණයෙන්ම වචන වලින් විතරක් ගලාගෙන යන්න හදන්න. ඉතින් guys අංග 3 තමයි boring camera angle. ඉතින් වීඩියෝ එකක් තනි camera angle එකකින් නැතිව එක එක පැති වලට රෙකෝඩ් කරන්න. ඉතින් guys හතරවෙනි ටිප් එක තමයි ඔයාගේ ස්ක්‍රිප්ට් එක. ඉතින් ස්ක්‍රිප්ට් එක තමයි මේන්ම දේ සම්පූර්ණ වීඩියෝ එකම ගලාගෙන යන ස්ක්‍රිප්ට් එක. ඒ ස්ක්‍රිප්ට් එක හදද්දී මිනිසුන්ට කම්මැලි වෙන්න හදන්න එපා. පුළුවන් තරම් ෂෝට් කරලා ඒ අයිඩියා එක ලස්සනට ඒ මනුස්සයෙක් ඔළුවට යන විදිහට ඒ ස්ක්‍රිප්ට් එක හදන්න. ඉතින් guys පස්සේ නිසා අන්තිම ටිප් එක තමයි ඔයාගේ thumbnail එක. guys විශ්වාස කරන්න ඔයාගේ thumbnail එක පට්ටම වැදගත්. ඔයාගේ view count එකයි ඔයාගේ subscriber count එකයි වැඩි වෙන්න. ඉතින් මේකට ගොඩක් AI tools තියෙනවා. ඔයාලට පුළුවන් ඒවා පාවිච්චි කරලා ලස්සන thumbnail එකක් හදාගන්න. පොඩි extra tip එකක් පුළුවන් තරම් පිටරට channel follow කරන්න පටන් ගන්න. ඒ කියන්නේ එයාලා කොහොමද sound effects පාවිච්චි කරන්නේ? එයාලා කොහොමද background music පාවිච්චි කරන්නේ? එයාලා කොහොමද එයාලගේ thumbnail එක හදන්නේ කියලා. අන්න ඒ videos වලින් පොඩ්ඩක් inspire වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ videos ලස්සනට edit කරගන්න. ඉතින් මේ වගේ තවත් අලුත් videos බලන්න මාව follow කරලා තියාගන්න. bye